විශාල බරක් පළාත් පාලන මැතිවරණ රැස්වීම් වලට අනුර දිසානායක යෙදුවේ. ඒ වගේ ඒ විතරක් නෙමෙයි. ඔබ හරියට නැවත අහුවොත් මේ පළවෙනිදා ජනාධිපති අනුර දිසානායක කරපු කතාව හරියට ඇහුවොත් සාවධානව ඇහුවොත් හරියට තේරුම් ගන්න පුළුවන් අනුර කුමාර දිසානායක මේ වෙලා තියෙන தත්ත්වය තේරුම් අරන් තියනවා කියන එක හරියට. ඔව් කිව්වා ඒ රැස්වීමේදී අපිට තියෙන අභියෝගය බාහිර පාර්ශවයන්ගේ අභියෝගයක් නෙමෙයි. අභියෝගය අභ්‍යන්තරයි. අපි අපෙන් තමයි අපිට තියෙන අභියෝගය කියලා. ඒක හරියට හරි. ඒක ඔහුට දැනিলা තියෙනවා. ඒ නිසා දැන්වත් NPP මේ තමන්ගේ ඉන්න മന്ത്രിවරු, ඇමතිවරු සහ අනෙකුත් අය හරියට විදියට සැලසුම් කරලා ඒගොල්ලන්ව පාලනය කරන්න නැත්නම් ඒගොල්ලන්ව හසුරවන්න මේ NPP එක පියවර ගත යුතුයි.